Meera, specially formulated liquid shampoo for washing saris and abayas. Gently cleans, protects fabric and preserves color. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 6 වන කණ්ඩායමේ සිසු දරුවන් විසින් විශේෂ වූ වැඩපිළිවෙලක් විශේෂ වූ වැඩ කටයුත්තක් සූදානම් කරගෙන ඉන්නවා. සිසුවර ව්‍යාපෘතිය කියලා මේක ඉතාමත්ම වැදගත් ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි සූදානම් මේ අද හෝරාවේදී මේ ගැන කතා කරන්න. ඉතින් මේ කතා බහට අද අපිත් එක්ක අපේ මැදිරිය එකතු වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහත්මයා අයබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ඒ වගේම සංනිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථී ශානක සදරුවන් මහතා අපිත් එක්ක එකතු වෙනවා. ඔබතුමාවත් අයබෝන් කියලා පිළිගන්නවා. අයබෝන්. හොඳයි වැඩසටහනේ ආරම්භයට අපි ඇවිල්ලා ඉන්න නිසා මම හිතුවා මේ සර්ගේ පැත්තට යමු වෙන්න ඕනේ කියලා. මේ සිසුවර ව්‍යාපෘතිය ගැන අපි මුලින්ම කතා කරමු. බොහොම ස්තුතියි. සෑම වර්ෂයකම අපේ පාඨමාලාවලදී අපි බොහෝ කොටසක් අපේ සමාජයේ ප්‍රායෝගිකව මුහුණ දෙන අර්බුද විසඳන්න කොච්චර සංවේදනය භාවිතා කරන්න පුළුවන්ද කියලා බලනවා. උසස් ඩිප්ලෝමාව සංවේදනය හා මහජන සම්බන්ධතාව මෙවරෙහි පාඨමාලා සම්බන්ධීකාරකවරය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අමාලි උත්පලානන්දසිරි මහත්මිය එහි විද්‍යාර්ථීන් සමග පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට ගාල්ලේ දකුණු පුරවරේ අපේ දුෂ්කර පාසලක් තෝරාගෙන ඒ ජන සමාජයේ යම් ගැටලුවක් විසඳන්න කොච්චර මහජන සම්බන්ධතාව භාවිත කරන්න පුළුවන්ද කියලා බලනවා. මෙහිදී විශේෂ වෙන්නේ පාසල් දරුවන් පාසල් ශිෂ්‍යයින් අද වර්තමාන ඩිජිටල් මාධ්‍ය සමාජයක මුහුණ දෙන මූලික ප්‍රශ්නය මානසික සෞඛ්‍ය සහ විශේෂයෙන් අපි දන්නවා ග්‍රාමීය ජන සමාජයේ මෙරට ගොඩක් දෙමව්පියෝ සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය. විශේෂයෙන් මෙතන අම්මලා රට ගිහිල්ලා නමුත් දරුවෝ පාසල ඒ ග්‍රාමීය දුෂ්කර සමාජයේ සම්පත් රටේ මැද සමාජයේ තියෙන දේවල් නොලැබෙන පරිසරයක දරුවෝ ඉගෙන ගන්න දක්ෂයි. කොහොමද අපි රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදිහට මේ සම්පත් මෙතෙන්ට ඒක රාශි කරලා මේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ආර්ථිකය අධ්‍යාපනයට විවිධ ආයතන පොලිසිය අධ්‍යාපනය සෞඛ්‍ය එකතු කරන්නේ. ඉතින් ඒ සඳහා තමයි මේ අවුරුද්දේ මේ වැඩසටහන අපි මේ සතියාන්තයේදී සෙනසුරාදා ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ශානක මහත්මයා දැන් මෙතුමා සඳහන් කළා මේ ව්‍යාපෘතියේ පසුබිම සම්බන්ධයෙන්. දැන් මේ ව්‍යාපෘතිය කිරීමේ අරමුණ මොකද? අපි ඒ ගැනත් කතා කරමු. ඇත්තටම දැන් මේ අපේ ප්‍රධාන අරමුණ උනේ අපිට මහජන සම්බන්ධතාව හදාරන ශිෂ්‍යයෝ විදිහට විද්‍යාර්ථීන් විදිහට ව්‍යාපෘතියක් දියත් කිරීම. හැබැයි අපි මේක ඊට පස්සේ කොහොමද කරන්න කියන කාරණාව හොයාගත්තට පස්සේ මොකක්ද කරන්න කියන කාරණා ප්‍රශ්නයක් විදිහට ආවා. ඒකද මේ මනෝජ් නින්දාස මහත්මයා මතක් කරා වගේම අපි තීරණය කරනවා මේ දකුණු පළාතේ මෙන්න මේ වගේ පාසලක් තෝරාගෙන ඒකට අපිට ඉල්ලීමක් හම්බ වෙනවා. මේ පාසලේ මෙන්න මේ ප්‍රශ්නය මොකක්ද කියන එක හඳුනා ගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. ඒකද අපි පරිශනාත්මකව මොකක්ද ප්‍රශ්නය කියලා හඳුනා ගන්නවා. මේකට පාසල් දරුවෝ, ඒ වගේම දෙමව්පිය වගේම ගුරුවරු සහ ඒ අවටින රාජ්‍ය නිලධාරියෝ කියන්නේ පාසලට සම්බන්ධ රාජ්‍ය නිලධාරියෝ සම්බන්ධ කරගෙන මේ පාසල තුළ පවතින ගැටලුව මොකක්ද කියලා පරිශනාත්මකව සෙවීමක් කරනවා. කියන්නේ මේක අපි විමර්ශනයක් කරනවා. ඊට කලින් මොකක්ද ප්‍රශ්න කියලා හඳුනාගෙන ඒ අදාළ ප්‍රශ්නයට තමයි අපි මේ විසඳුම දෙන්නේ. ප්‍රශ්නේදී අපිට මතුවෙන කාරණාවක් තමයි ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ පාසල තුළ තියෙන අධ්‍යාපනයට තියෙන ඒ වපසරිය කියන්නේ ඉගෙනුම් පරිසරයක්. එහෙම නැත්නම් පාසලට එන්න හිතන පාසලක් හදන්න ඕන කියන කාරණාව. ඒ වගේම මේ ප්‍රදේශය තුළ පවතින ඩිජිටල් සාක්ෂරතාව විශේෂම දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව. ඒ කියන්නේ ෆෝන් එක තියෙනවා අන්තර්ජාලයක් තියෙනවා. හැබැයි මේක පාවිච්චි කරන්නේ මොකටද සහ කොහොමද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ඒකත් එක්ක තමයි අපි මෙන්න මේ කාරණාවට එන්නේ. ඒක මතක් කරන්න දැන් ගාල්ලේ නාකියා දෙනිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තලංගහවත්ත කියන ගමේ සරස්වතී දෙමළ විද්‍යාලය මම මේක දෙමළ විද්‍යාලය කියන නම මෙතන ඉහාට පාවිච්චි නොකරමු. සරස්වතී මහාවිද්‍යාලය තමයි අපි මේකට යොදාගන්නේ. ඒ දරුවෝ ඒකතන ඉන්නවා දරුවෝ 220ක් විතර පාසලේ අධ්‍යාපනය හදාරනවා. ඒකෙනිත් 9 වසරේ ඉඳලා 13 වසර දක්වා අධ්‍යාපනය ලබන දරුවෝ 80 දෙනෙක් තෝරාගෙන ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ඒ වගේම ඩිජිටල් සාක්ෂරතාව දියුණු කරන්න අපිට කරන්න පුළුවන් උපරිම මේ අපි කණ්ඩායමක් විදිහට වැඩ කටයුතු තමයි කරන්නේ. හොඳයි ඉතාමත්ම වැදගත් මාතෘකාවක් බවට පත් වෙනවා මේ මාතෘකාව මේ සිසුවර ව්‍යාපෘතියේ තින් විශේෂයෙන්ම මේ දරුවන්ගේ අනාගතයට ලබා දෙන අත්වලක් විදිහට අපිට මේ වැඩසටහන හඳුන්වන්නට හැකියාවක් තියෙනවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා වෙත යොමු වෙන්න සූදානම් වෙන්නේ. මේ වැඩසටහනත් එක්ක බොහෝ පාර්ශවයන් අත්වැල් බැඳගෙන ඉන්නවා. අපි ඕන් ගැනත් සඳහන් කරමු. මෙහිදී ඇත්තටම අපේ පළවෙනි පාර්ශවකරුව තමයි පාසලේ දරුවන්. විශේෂයෙන් අපි දන්නවා පාසල් දරුවන්
රටේ තරුණයින් පිළිබඳ අවධානය ලෝකේ හැම රටකම මූලික ඉලක්කයක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා child is the father of the man. ඒ කියන්නේ ගේ ඇතුලේ වුණත් ආයතනයක වුණත් රටක වුණත් අපි කොච්චර දරුවන්ට ළමයින්ට තරුණයින්ට දෙන අවධානය අනුව තමයි ඒ සමාජයේ දියුණු සමාජයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ සංවර්ධනයේ දර්ශකයක්. එතකොට මෙහිදී අපිට තම මූලිකම කාරණා දරුවෝ ගැන කොච්චර අපි අවධානය ආකර්ෂණය ආදරය කරනවද කියන ප්‍රශ්නේ. අද ඩිජිටල් සමාජයක අද ඩිජිටල් sannivedanaya කෘත්‍රිම බුද්ධිය අද සල්ලි තියෙනවා අඟහරු ලෝකේ පදිංචියට යන්න මේට අවුරුදු 10කට 15කට රෙජිස්ටර් වුණා මිනිස්සු. එකම ඩුප්ලිකේට් එක හදන්න පුළුවන් හොලෝග්‍රෑම්ස් වගේ ටෙක්නොලොජිස් වල මිනිස්සුන්ගේ උනත් අපි 4 dimensions. නමුත් ප්‍රශ්නයක් තියෙනවා එන්න ලෝකේ මානව සෞඛ්‍ය අතර මානසික සෞඛ්‍ය පිරිහෙනවා. ඔබ දන්නවා ඇති. මේ අතරින් දරුවෝ පහුගිය කාලේ කොවිඩ් සහ මේ යුග පසු කරගෙන අද ඇවිල්ලා ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ. විශේෂයෙන් ඩිජිටල් සමාජයක හුදකලාභාවය වැඩි වෙනවා. ෆෝන් එකක් අතර ගත්තාම මෙහෙම ඉන්නේ. මම ඔයත් එක්ක කායිකව අපි ගනුදෙනු කරන ප්‍රමාණය ඇවිදින ප්‍රමාණය අඩු වෙලා අපි හුදකලා වෙනවා. ඒකට දරුවෝ තමයි අපේ මූලික යාන්ත්‍රණය. දරුවන්ගේ මානසික සෞඛ්‍ය අධ්‍යාපනය අයට කොච්චර අපි රටක අපි අවධානය යොමු කරනවද? ඒක හරි වැදගත්. ඒක නැති වෙනකොට තමයි අද අපි ගොඩක් කතා කරන්නේ Facebook එකෙන් ගිහිල්ලා දරුවෝ මෙහෙම වෙනවා. දැන් මේකෙදි අඳුරගන්න මේ විද්‍යාර්ථීන් මත්ද්‍රව්‍ය උදුර ළමා ජබ් ගැනීම අම්මා රටේ ගියාම තාත්තා බොහෝ පරිශන වලින් අඳුර ගන්නවා තාත්තලා හැමෝම නෙවෙයි දරුවෝ පාසලෙන් පවුලෙන් විතන් වෙනවා තාත්තා මත්ද්‍රව්‍ය වලට යනවා වෙන අයත ආයවා දරුවෝ සෝෂල් මීඩියා එකෙන් හම්බෙන එක්කෙනත් එක්ක තමයි ආදරේ සහ එතනින් එහාට ඇඩොලසන්ස් වර්ධනවදී ඒතර අධ්‍යාපනයේ ගිලිහෙනවා අනිත් පැත්තට ලංකාවේ දෙවෙනි කණ්ඩායම තමයි අධ්‍යාපන ශාස්ත්‍රය අපි මේ රටේ මේ දවස්වල ජාතික රාජ්‍ය අධ්‍යාපනය පිළිබඳ කතා කරනවා. ඔබ මොකද හිතන්නේ අධ්‍යාපනය අපි කටපාඩම් කරලා උගන්වන එක හිතනවාද පහුගිය අවුරුදු 30 40 කවුද අපි හදපු නිර්මාණකරුවා දාර්ශනිකයා? නමුත් දියුණු සමාජවල අපි දකිනවා 8 වසර 9 වසර අවුරුදු 13 14 වෙනකොට ඒ දරුවට පාසලේදීම අතේ වැඩ හිතලා මුදල් උපයන තැනට හදනවා. ඒ කියන්නේ ප්‍රායෝගික මහ පොළොවේ. දැන් උදාහරණයක් මේ රටේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයේ වැඩ කරලා සල්ලි හොයන්න බෑනේ. එන්නේ නෑනේ. හැබැයි මේ රට හොඳ නෑම කියලා යන මහාචාර්යවරු, වෛද්‍යවරු, ශිෂ්‍යෝ, තරුණයෝ රිට්‍රීට් ගියාම කැම්පස් එකේ කාණු හොදලා සල්ලි ගන්නවා. කැම්පස් එකේ අතු ගාලා ලයිබ්‍රරි පොත්. ඇයි දැන් මේ අධ්‍යාපන ක්‍රමය තුල අපිට අවශ්‍යයි. කටපාඩම් කරලා chat GPT එකකින් හරි ගෙනල්ලා උගන්වන එක නෙවෙයි. කොහොමද මහ පොළොවට බහින්නේ? අපි හරි උද්දච්චයි. අපි හරි අහංකාරයි. සංවර්ධනයේ තියෙන අපිට පේන්නේ ඩොලර් එක ඩිප්‍රියේෂන් වෙනකොට තමයි රට කඩන්නේ. නැත්නම් ඩොලර් එක ඩිප්‍රියේෂන් වෙන එකේ තේරුම අපිට කොච්චර මහ පොළොවේ හිට ගන්න පුළුවන්ද? දෙවෙනි පාර්ශවකරු තමයි අධ්‍යාපන ශාස්ත්‍රය. බලධාරීන්ට අධ්‍යාපනය රාජ්‍ය. තුන්වෙනි එක තමයි මාධ්‍ය ඇතුළු කතිකාව මේ සමාජය පිළිබඳ අපි කොච්චර අධ්‍යාපනය කියන්නේ අපි උදේම ඉස්කෝලේ පටන් ගන්න කරේ ළමයි ටියුෂන් යනවා. ඉස්කෝලේ ගිහින් ආපුවාම රෑ 12 වෙනකන් ටියුෂන් යනවා. O level A10යි උසස් පෙළ. ඔබ නිකන් බලන්න අරන් බලන්න සමාජයේ කොච්චර මිනිස්සු සතුටින් ඉන්නවද? සල්ලි තියනවා, ලොකු වාහන තියනවා, ලොකු තනතුරු තියනවා. නමුත් තුන්වෙනි එක තමයි සෞඛ්‍යාංශය. කොච්චර මානසික සෞඛ්‍ය ඩිජිටල් සමාජයක මානසික සෞඛ්‍ය තාම මේ ලෝකෙත් එහෙම ලංකාවේ මේ පිළිබඳ ලොකු අවධානයක් යොමු වෙනවා. හතර තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පිළිබඳ අපි කල්පනා කරනවා අපේ අභ්‍යන්තර උපාධි පාඨමාලා වගේම දැන් මේ පාඨමාලාව අපි හැදුවේ රටේ ඕනම කෙනෙකුට ආචාර්ය උපාධිය දක්වා යන්න. පළවෙනි වසරේ ඩිප්ලෝමා. අපි දෙකක් තියෙනවා අපේ අංශේ. sannivedana සහ මහජන සම්බන්ධතාවය. දෙවෙනි එක තමයි දෙවෙනි වසරේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව. sannivedana හා මහජන සම්බන්ධ. තුන්වෙනි අවුරුද්ද අපි වෘත්තීය අධ්‍යක්ෂින් පාදක කරගෙන ක්‍රෙඩිට් 30ක් එකතු කරලා පශ්චාත් උපාධි ඩිප්ලෝමා උපාධියෙන් පස්සේ ඊට පස්සේ මාස්ටර්ස් ආචාර්ය උපාධිය දක්වා. ඉතින් තුන්වෙනි කණ්ඩායම තමයි මේ රටේ ඉන්න වෘත්තිකයෝ. ඔබ දැකලා ඇති දියුණු සමාජවල උගත්කමින් තනතුරෙන් කඳින් බඩෙන් මහතින් මිනිස්සුන්ව හැමෝම මනෝජ්. එයා ජනාධිපති වුණත් මහාචාර්ය වුණත් මනෝජ්. අය ડોක්ටර් මනෝජ්, ප්‍රොෆෙසර් මනෝජ් කියන්නේ දියුණු සමාජය. ඒ උගත්කමින්වත් මිනිස්සුන්ව ඔයයි මා අතර විභේදනයක් ඇති කරන්නේ මේ තමයි මානව සංවර්ධනය. අපේ සමාජය බලන්න. එයාට සර් කිව්වේ නැත්තම් මැඩම් කිව්වේ නැත්තම් ළමයා ෆේල් කරනවා නේ.
ඉතින් මෙන්න මේ වගේ සංස්කෘතිය කියන එක ජර්මන් දාර්ශනික ශීල් ඩෙලුස් කියනවා ඒක තමයි විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ කොහොමද මේ මහ පොළොවේ අපි මිනිස්සු ජීවත් වෙන විදිහ. එහෙම නැත්නම් රසායනාගාරික දේවල් අමෘතව විශ්ලේෂණය කරලා අපිට විද්‍යාව ගේනවට වඩා මිනිස්සු ඔය අපිට මේ වැඩසටහනකට මෙතන යනවා සයන්ස් එක. ඒ සයන්ස් එක ගිලිහුනොත් මේක ඩිස්ප්ලේ කරන්න බෑ. සමාජෙත් එහෙමයි අෂ්ටිය ගිලිහුනොත්. ඉතින් ඒකට හතරවෙනි පාර්ශවකරු තමයි මේ රටින් වෘත්තිකයෝ සහ අධ්‍යාපන ක්‍රමය තුල අපි පාසල් දරුවා, තරුණයා, අධ්‍යාපන ශාස්ත්‍රයේ සෞඛ්‍ය සහ අධ්‍යාපනඥයෝ මාධ්‍ය තුල මේ විවිධ පාර්ශවකරුවන් එකතු කරලා අපේ රටේ ආන්තික ඔබ දකිනවා ඉතින් රටේ රාජ්‍ය අධ්‍යාපනය තුල දැන් දියුණු සමාජ වල නැහැ. උසස් පාසල් පහත් පාසල් කියලා එකක් නැහැ. ගමෙත් දුෂ්කර පළාතෙත් කොළඹත් ඔක්කොම අධ්‍යාපනය එක හා සමානයි. ආයි පිරිමි ගැහැණු පාසල්, බෞද්ධ පාසල්, හින්දු පාසල් එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා අධ්‍යාපනය පිළිබඳ කතිකාවත තුල මේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව තුල මේ ව්‍යාපෘතින් අපි අවධානය යොමු කරනවා මෙන්න මේ විවිධ පාර්ශවකරුවන් එකතු වෙලා රාජ්‍ය අධ්‍යාපනය තුල විශේෂයෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ පවුල විස්තෘත වෙලා තියෙන අපේ සමාජය. දරුවන්ට ආදරේ අම්මා නැති වුණාම කවුද ආදරේ කරන්නේ? තාත්තත් නෑ තාත්තාවතක. අම්මා රට ගොඩක් අපේ මහාචාර්ය ජයන්ත කැලේගම පර්යේෂණයක් කරා සුනාමි සහ කොවිඩ් ප්‍රමාණ කාලේදී අපිට විශාල ආදායමක් එන්නේ අම්මලා රට ගිහිල්ලා ගේන සල්ලි. හැබැයි ගේන සල්ලි වලින් ආර්ථිකය උද්ධමනයේ පාලනය කරට වඩන්නේ අපේ දරුවෝ ඇයි මත්ද්‍රව්‍ය වලට වැඩි? දැන් මේ දවස්වල කතා කරනවානේ. මත්ද්‍රව්‍ය වලට දරුවා යන්නේ ඇයි? මේ ප්‍රශ්නේ අහන්නේ. ෆේස්බුකින් ගිහිලා අයථා ලිංගික සම්බන්ධතා වලට හරි තව දේවල් වලට දරුවෝ යන්නේ ඇයි? ඒ දරුවාට ආදරය කරන පාසලේ ගුරුවරයා මුදලාලි කෙනෙක් වෙලා. අම්මා තාත්තා මුදලාලිලා වෙලා. ඉතින් ඒක නිසා මහජන කතිකාවක් විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන දෙරණ මාධ්‍ය නාලිකාවට මේ පිළිබඳ මහජන සාකච්ඡාවක් පබ්ලික් ඩිස්කෝස් එකක් අපිට අවශ්‍යයි. ඉතින් මෙන්න මේ අංශ එකතු කරගෙන තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මම නැවතත් ශානක වෙත අවධානය යොමු කරන්නම්. දැන් මෙතුමා කතා කළා මේ ඩිජිටල් කරණය සම්බන්ධයෙන්. දැන් ලෝකේ වෙනත් රටවල් වලට යනකොට ඕන් තාක්ෂණයත් එක්ක ඉදිරියට ගිහින් ඉන්නවා. අපි තාමත් තාක්ෂණයෙන් පොඩි දේවල් කරනකොට ඕන් මහා දේවල් කරලා ඉවරයි. ඉතින් දැන් අපේ දරුවන්ට උනත් මේ තාක්ෂණය නැතුව දැන් අධ්‍යාපන ක්‍රමවේදයකුත් නැති තරම්. ඉතින් එවැනි පසුබිමක මේ ඩිජිටල් සාක්ෂරතාවය කියන එක මේ නූතන සමාජයට කොයිතරම් වැදගත්ද? ඔව් ඒක දැන් අපි කාටද ෆෝන් එකක් නැත්තේ නේද? ෆෝන් එක අපි අතේ තිබ්බත් අපි හරි දෙයකටද පාවිච්චි කරන්න කියන එක අපිටත් ප්‍රශ්නයක් තියෙනවානේ. මම කියන්නේ මේ මාධ්‍යකරණය තුළ නිරලා ඉන්න සහ මාධ්‍ය හදාරණ එහෙම නැත්නම් අපි මේ මහජන සම්බන්ධතාව හදාරණ අපි මේ ශිෂ්‍යයෝ විදිහට අපිටත් ඒ ප්‍රශ්නේ තියෙද්දි දැන් අපි ගත්තට පස්සේ මේ වගේ පාසලකට ගියාම මේක දැන් කෙනෙක්ට මම මේකත් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. දැන් තව කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි මේ එක ඉස්කෝලයක් අරගෙන කරන ප්‍රොජෙක්ට් එකක් මේ විදිහට අපි ඉස්සරහට ගේන්නේ කියන ප්‍රශ්නේ. මේක එක ඉස්කෝලයක් තමයි. හැබැයි අපේ රටේ මේ වගේ නියැදීන් ඕනි තරම් තියෙන්න පුළුවන්. මේක එක ව්‍යාපෘතියක් වුණාට මේ නියෝජනය වෙන්නේ අපේ සමස්ත දරු ප්‍රජාවක්. ඒ කියන්නේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යාපන හදාරන මේ කියන තරංකාරී විභාග ටිකට මුහුණ දෙන මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න මේ රජයේ ගන්න තීරණ වලට යම්කිසි දෙයකින් බලපෑම් කරන්න නැත්නම් රජයේ තීරණ වලට බලපෑම් සහගත පිරිසක් තමයි මේ ඉන්නේ. එතකොට මේ දරුවෝ අතර ඉන්නවා දැන් අපි උදාහරණයක් විදිහට අපි කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙනවා අපි මේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවයට එන්න කලින් මේ ඩිජිටල් සාක්ෂරතාව කතා කරන්න කලින් පුවත්පතක් කවදාකවත් නොකියපු ළමයි සංගරාවක් කවදාකවත් නොදැක්ක ළමයි. ඒතකොට මේ කියන සාක්ෂරතාවය තියලා වුන් ලෝකයේත් එක්ක තරඟ කරන්නේ. වුන්ට සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් අර තියෙන අපි ප්‍රධාන ධාරාවේ ලෝකයේත් එක්ක තරඟ කරන්න. එතකොට දුරකථනය කියන එක අපි දැන් ඔය කරන මේ ගම්මාන කියන තලංගහවත්ත කියන ගමේ දුරකථන ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒ තියෙන දුරකථනයක් හරියට පාවිච්චි කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි YouTube එකක් ගත්තොත් සෝෂල් මීඩියා එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මොන දෙයකටද කියන ප්‍රශ්නාර්ථය උන්ට තියෙනවා. ඒ වගේම දැන් සහායක වගේම ආර්ථික ප්‍රශ්න සහ අනිකුත් අර වගේ සාරධර්මයේ සමාජීය ප්‍රශ්න ටිකකුත් තියෙනවා. එතකොට මේ පවුල් ගත්තහමත් අර මේක දැන් න්‍යෂ්ටික පවුලෙන් ඈත් වෙලා මේක නිකන් විස්තෘත පවුලක්. හැබැයි ඒක විශේෂ විස්තෘත පවුලක් වෙනවා. ඒතර මේ දරුවන්ට වෙනම බලපෑමුත් අර කිව්වා වගේම තියෙනවා දෙමව්පියන්ගෙන් ඈත් වීම. එතකොට යම්කිසි දෙයකින් දෙමව්පියන්ට මේ දරුවා අධීක්ෂණය කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ගුරුවරුන්ට යම්කිසි දෙයකින් අධීක්ෂණය කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද දරුවෝ පාසලට යන ප්‍රමාණය අඩුයි. නිසා මේ තාක්ෂණයත් එක්ක මේ තරඟකාරී ලෝකෙට යන්න මේ දරුවන්ට තියෙන දුරස්ත භාවය. ඒ කියන්නේ උන්ට තාක්ෂණය තියෙනවා ඒ වගේම පහසුකම් තියෙනවා මේවා ඒ තියෙන පහසුකම් අඩු ලුණුකම් තියෙනවා. නමුත් සාපේක්ෂව ඒ තියෙන පහසුකම් කොහොමද හරියාකාරයෙන් කළමනාකරණය කරගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපිට ලෝකයේ දිහා බලන්න පුළුවන් කමක් නැහැ තාක්ෂණය සහ විශේෂයෙන්ම ඩිජිටල් කියන කාරණා දෙක නැතුව. ඉතින් මේ දරුවෝ ඒ ලෝකෙටමයි යොමු වෙන්නේ. ඉතින් මේක අපි නැවතත් කියන්නේ
මේක තලංගහවත්ත සරස්වතී විද්‍යාලයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ සමස්ත රටේ තියෙන යම්කිසි කණ්ඩායමක් නියෝජනය කරන ප්‍රශ්නයක්. ඉතින් අපිට මේ අවධානය යොමු කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැදෙන කාලයක් රජයේ අවධානය යොමු කරගන්න. අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ දිරණට අපිට දුන්න අවස්ථාව. මේක අපිට කියා ගන්නයි ඕනේ. මේ වගේ වැඩක් කළා. මේක පරිශනාත්මකව කරපු කාරණාවක්. මේක සමාජයට බහැලා කරපු කාරණාවක්. එතකොට මේක වගේ කාරණා මේ වගේ නියැදි ඕනි තරම් තියෙන්න පුළුවන්. මේ ප්‍රශ්න හඳුනාගෙන මේ දරුවන්ට මේ කියන්නේ දැන් අපි කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඩිජිටල් සාක්ෂරතාව කොයිතරම් එන්න ඕනේද? දැන් ලිංගික අධ්‍යාපනය පිළිබඳව කතා කරනවා. හැබැයි නීති අධ්‍යාපනය ගැන කතා කරන්නේ නැහැ. නීති අධ්‍යාපනය දරුවන්ට එන්න ඕනේ කියන ප්‍රශ්නේ ඉතිරි කරලා තියෙනවා. සාමාන්‍ය අපි දන්නේ නැහැ දැන් මාර්ග නීති ටික දරුවන්ට උගන්වනවද පාසලේ කියන ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඩිජිටල් සම්බන්ධ හරියාකාරයෙන් කොහොමද ෆෝන් එකේ සෝෂල් මීඩියා ටික පාවිච්චි කරගන්නේ කියලා. දරුවෝ කොහොමද කමෙන්ට් එකක් දාන්නේ, ෂෙයා කරන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න අපිට කියලා දෙන්නේ නැහැනේ කවදාකවත්. සමහර විට ෆෝන් එක තමයි මේ තියෙන ප්‍රශ්න වලට සේරට මුල කියලා ෆෝන් එක හැක් කරනවා. ඉතින් මෙන්න මේක අපි විසඳන්න ඕනේ කියන අදහසෙන් තමයි එක නියැදියක් අරගෙන මේ ව්‍යාපෘතිය කරන්නේ. හොඳයි. දැන් මෙවැනි පාසලක් තෝරගෙන මෙවැනි ව්‍යාපෘතියක් කරන්නේ ඇයි කියන කාරණය පිළිබඳව කතා කරද්දී දුෂ්කර පාසල් තෝරාගෙන ඒ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා කටයුතු කිරීම සහ ඔවුන්ව දිරිමත් කිරීම සිදු කළ යුත්තේ ආණ්ඩුවක් විසින්. ඉතින් මෙවැනි තත්වයක් තුළ විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි භාරදූර කාර්යයන් රසක් තියෙන ස්ථානයක්. ඉතින් විශ්වවිද්‍යාලයක් විසින් මෙවැනි දෙයක් තෝරගන්න අරමුණ කුමක්ද කියන කාරණය මම දැනගන්න කැමතියි. අද උදේ හරි හොඳ ප්‍රශ්න අහන්නේ අපි ඉදිරියට මාධ්‍ය. තාම අන්න ඒක තමයි මම ඒක හරි සන්තෝෂවන්ත වෙනවා. ඔබ අහන්නේ ලස්සනට එක බ්‍රිතාන්‍ය කියමනක් තියෙනවා. ඔය දක්ෂමයෝම නම් ඉන්නේ මහාචාර්යවරුන් විශ්වවිද්‍යාලේ ඒගොල්ලෝ මොකටද ඔක උගන්වන්නේ? ගිහිල්ලා වැඩ කරන්න එපා කියන කාරණා. ඒකෙන් කියවෙන්නේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ සහතික දෙන පන්ති කාමරේ කළු ලෑල්ල බෝඩ් එක උගන්වලා මොන හරි අසයින්මන්ට් ඒක දැන් ඉවරයි. අපිට ඕනේ මේ අපේ ජනසන්නිවේදන අධ්‍යයනාංශය අවුරුදු 50කට වැඩි දැන් රටේ මාධ්‍ය අධ්‍යයන පිළිබඳ පුරෝගාමී ආයතන 1971 මෙරට තරුණයෝ කලා උපාධියට රස්සා නැහැ කියලා අරගල කරපුවාම ඊට පස්සේ අඩුවපත් කරපු කොමිසමෙන් බිහි වෙන කැලණි විශ්වවිද්‍යාලේ පාඨමාලා දෙකක්. එකකින් එකක් තමයි ජනසන්නිවේදනය. ඊට පස්සේ අපි මේට වසර 10කට කලින් මහාචාර්ය චන්ද්‍ර රාජපක්ෂ මහත්මයා මට ආරාධනා කරා මහජන සම්බන්ධතා උපාධියක් හදන්න. ඉතින් එකතු වෙලා අපි මීට වසර 10කට කලින් හැදුවා මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ උපාධිය. එතකොට ඒකේදී අපිට අවශ්‍ය වුණා විශේෂයෙන් සංනිවේදනයේ ලෝකෙ බිහි වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ පළවෙනි දෙවන ලෝක යුද්ධයේදී අත්දැකීමුත් හසු කරගෙන තමයි මාධ්‍ය සහ අද අපි උගන්වන වෛද්‍ය විද්‍යාව පවා මනෝවිද්‍යාව කළමනාකරණ. පළවෙනි දෙවන ලෝක යුද්ධයේදී යුද්ධයට ගියපු සොල්දාදුවන් ඩිෆෙන්ස් ස්ට්‍රැටජිස් එක තමයි අද ඒක බිහි වුණේ. මට අපිට අවශ්‍ය වුණා අපි යුද්ධයෙන් පස්සේ කොහොමද මේ රටේ තරුණයින් වගේම විශේෂයෙන් යුද්ධයේදී ඔබ හිතනවද විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු වගේ ලේසි වැඩක් කියලා යුද්ධයකදී හමුදා සොල්දාදු. ඒ විශේෂයෙන් ඉහළ නිලධාරී වගේම රාජ්‍යයේ දේශපාලන සහ පෞද්ගලික ආයතනවල ඉන්න විශේෂ නිලධාරීන්ට කොහොමද දැනුම අපි කාර්මීකරණ නැත්නම් න්‍යායික තත්වයකට ගේන්නේ කාර්මීකරණ ශාස්ත්‍රය කියලා. එතකොට ඔබ අහපු ප්‍රශ්නේ විශ්වවිද්‍යාල වලින් විය යුත්තේ ඒ සමාජයේ මහ පොළවේ අපිට පේන දේන ගැටලු වලට ඍජු පිළිතුරක් දෙන්න. මගේ බ්‍රිතාන්‍ය මගේ ගුරුවරු ආචාර්යපද කිව්ව මනෝජ් උඹලගේ රටේ හරි sophisticated විතණ්ඩවාදී හරි ලොකු කතන්දර තිබ්බට very good. නමුත් ඒකින් වැඩක් වෙන්නේ නැහැ. ඒක ඔයාලට ඇප්ලයි කරන්න බැහැ. දැනුම විශ්වවිද්‍යාලයක අපි කරන්නේ සහතික දීලා එළියට දාන එක නෙවෙයි. විශේෂයෙන් අපි කැලණි විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයනාංශය ප්‍රගතිශීලීව අපි විෂය නිර්දේශ අපි වෙනස් කරගන්නවා. ඒ උගන්වන හැම එකම මේ දරුවට ප්‍රායෝගික නිපුණතාවක්. ඉතින් මේට වසර 10කට කලින් මාධ්‍ය ව්‍යවසායකත්වයෙන් අපි හඳුන්වලා දෙනවා මම. මීඩියා entrepreneurships. ඒ කියන්නේ හැම දරුවෙකුටම මීඩියා එක ඇතුලේ මීඩියාම විතරක් නෙවෙයි මොනවා හරි තමන්ගේ ව්‍යවසායකත්වයක් කරලා. දැන් මම මේක බ්‍රිතාන්‍යයේ දකිනවා. ඇමරිකාවේ ප්‍රංශයේ ජර්මනි පාසලේදී අවුරුදු 13 14 වෙනකොට ඒ දරුවගේ ස්කිල් එක හඳුනාගෙන එයාට අතේ වැඩක් නිර්මාණය කරලා කාර්මික ස්කිල් එකක් හදනවා පාසලේදී. දැන් ඒකයි මම කිව්වේ දැන් දියුණු සමාජවල විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ම තමයි සල්ලි හොයාගන්නේ විශ්වවිද්‍යාල අතු ගාලා ලයිබ්‍රරි එකේ පොත් අස් කරලා. ඇයි මේ රටේ විශ්වවිද්‍යාල වල ළමයින්ට ඒක දුන්නාම මොකද? දැන් මම හිතනවා මෙතෙන්ට බහින්න වෙනවා. පාසලේ තවදුරටත් එක එක අපේ ෆැන්ටසි නෙවෙයි. දරුවන්ගේ ගොඩාක් දක්ෂ හැමෝම විශ්වවිද්‍යාලෙ එන්න ඕනේ නැහැ. ඔබ හිතනවාද විශ්වවිද්‍යාලේ මහාචාර්යවරුන්ට වඩා දක්ෂයි මේ ඕ ලෙවල් අසමත් වෙලා වෙන තරුණට එන්න? දැන් මගේ මිතුරෝ මට කියනවා ඔයා දැන් සමහර අය අවුරුදු 14න් 15න් මේ සමහර අය විවාහත් වෙනවනේ.
ඕලෙවල් අසමත් වෙලා ව්‍යාපාරිකව මට වඩා සමහර අංශ වලින් තාම ඉහළයි. ඒක අධ්‍යාපනය කියන්නේ විවිධයගේ විවිධ කුසල. ඒකට විශ්වවිද්‍යාලයක අපේ අරමුණ තමයි අපි උගන්වන දේවල් කොච්චර මිනිසුන්ට ජීවත් වෙන්න, මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න දැනුමක් වෙනවද කියන එක. ඉතින් ඒ අරබය තමයි මේ වගේ මේ හැම අපේ පාඨමාලාවකම අභ්‍යන්තරත් එහෙමයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් අපේ තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු අපි ජීවත් වෙන සමාජයේ ගැටලුවක් කොහොමද අපි ආමන්ත්‍රණය කරන්නේ විසඳීමට අවශ්‍ය ක්‍රමෝපායික කළමනාකරණයක් උගන්වනවා. ශානක මහත්මයා මේ ව්‍යාපෘතිය ගැන අපිට පැහැදිලි, ව්‍යාපෘතිය අරමුණු ගැන අපිට පැහැදිලි. දැන් මේ ව්‍යාපෘතිය යටතේ මේ පාසලේ ඔබ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? වගේ මේ ව්‍යාපෘති දැන් කොයි වගේ මට්ටමක තියෙනවද? අපි ඒ ගැනත් කතා කරමු. ඔව් දැන් අපි මේ ව්‍යාපෘතිය මාස කිහිපයක් තිස්සේ මේ මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ දියත් කරමින් ඉන්නේ. ඒතකොට මේ තමයි අපි උච්චතම අවස්ථාවේ කියන්නේ දැන් එළඹෙන 5 වෙනිදා කියන්නේ මේ සෙනසුරාදා තමයි ව්‍යාපෘතිය අවසානය නෙවෙයි. මේ අපේ ව්‍යාපෘතිය මම කියන උසම තැන අපි ව්‍යාපෘතිය පාසලට ගිහිලා දියත් කරන දවසේ දවසේ තින් අපි මූලිකම අපි අර කිව්වා වගේ පරිශ්‍රණයෙන් අපිට සනාත වෙන කාරණාත් එක්ක සහ පාසලෙන් විදුහල්පතිතුමා ගුරුවරු සහ දෙමව්පියන්ගේ නිර්ලීන වෙච්ච දේවල් එක්ක අපි තීරණය කරන පාසලට මොනවද අවශ්‍ය කියන කාරණාව. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම මේ පාසලේ තියෙන සමාවෙන්න ප්‍රධාන ශාලාව අලුත් වැඩියා කිරීම කියන කාරණාව වෙනවා. මොකද ප්‍රධාන ශාලාවක් තියෙනවා නමුත් ඒක දරුවන්ට පාවිච්චි කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ දරුවෝ විතරක් නෙමෙයි මේ ප්‍රධාන ශාලාව පාවිච්චි කරන්නේ වෙන මේ අවට තලංගහවත් අවට මේ පොදු ස්ථානයක් නැහැ. සාමාන්‍යයෙන් ගමේ තියෙන ප්‍රධාන කාරණා. ඒ කියන්නේ ගමේ තියෙන හැමදේම පවත්වන්නේ මෙතන. එතකොට ප්‍රධාන ශාලාවක් කියන එක අලුත් වැඩියා කරනවා කියන එක මේකට අදාළ වෙන්නේ කොහොමද කියලා ආයි ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. අපි ඉස්සෙල්ලාම කතා කරන තැන පාසලේ දරුවෙක් ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන තැන සමාජයට විවර වෙන තැනනේ ප්‍රධාන ශාලාව. ඒතකොට මේ ප්‍රධාන ශාලාව අලුත් වැඩියා කටයුතු කිරීම. ඒකෙදි සමස්ත ප්‍රධාන ශාලාවේ තිබිච්ච අඩුපාඩුකම් සියල්ල මේවා කරලා කියන්නේ විදුලි පහසුකම් වල ප්‍රශ්නයක් තිබ්බා, ශබ්ද විකාශන යන්ත්‍රවල ප්‍රශ්නයක් තිබ්බා. මේ සියල්ල නැවත වාරයක් යථා තත්ත්වයට පත් කරලා නවීකරණය කරලා අලුත් ප්‍රධාන ශාලාවක් විදිහට පරිත්‍යාග කිරීම සිදු කරනවා. දැන් මේ වෙද්දී සියලුම වැඩ කටයුතු අවසන් කරලායි තියෙන්නේ. ඊට අමතරව මේ පාසලේ තිබිච්ච ඊළඟ ප්‍රශ්නය තමයි පුස්තකාලය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ළමයින්ට කියවන්න පොතපත තිබුණේ නැහැ. ළමයින්ට විතරක් නෙමෙයි අධ්‍යාපනය ලබා දෙන කියන්නේ ගුරුවරයාට පවා අධ්‍යයනය කරන්න පතක් තිබුණේ නැහැ. සහ ඒ පහසුකම් තිබුණේ නැහැ. ඒකද විශේෂයෙන්ම දෙමළ මාධ්‍යයට අදාළ පොත්පත් සහ ඒ විෂයානුබද්ධ පොත්පත් තිබුණේ නැහැ. ලංකාවේ දකුණු පළාතට වෙන්න මේ දෙමළ සාහිත්‍ය සම්බන්ධ දෙමළ ලියකියවිලි හොයාගන්නත් තියෙන ප්‍රශ්නයත් එක්ක පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීමත් සිදු කරනවා. මේකදී අපි මේ ව්‍යාපෘති ආරම්භයේදීම අපි පොදු සමාජයෙන් කතා කරලා උන්ට විවර අවස්ථාවක් දුන්න පොත් ලබා දෙන්න මේකත් එක්ක පොත්පත් ලබා දීම වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි නැවතත් මතක් කරනවා දැන් මේ අපි කියවන ඩිජිටල් සාක්ෂරතාව කොතනද හදන්නේ කියලා. ඒතකොට දැන් 15 වෙනිදාට ඒ කියන්නේ අපි මේ ලැබෙන සෙනසුරාදා දවසේ මේ වැඩසටහනේ ප්‍රධාන දේ සිද්ධ වෙන්නේ දේශන සහ ප්‍රායෝගික මට්ටමේ දේශන කිහිපයක් පැවැත්වෙනවා. මේකෙදි විශ්වවිද්‍යාල මට්ටමින් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා ආචාර්ය මනෝජ් ජිනදාස මහතා වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා මනෝජ්ට කතා කරනවා ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳව. ඒ වගේම අපි කිව්ව රිසර්ච් එකකින් ආපු දෙයක් තමයි සාර ධර්ම පිළිබඳව අධ්‍යාපනයේ තියෙන වටිනාකම් පිළිබඳවත් ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් මෙන්න මේ ගැනත් අධ්‍යාපනයේ තියෙන වටිනාකම් ගැනත් ප්‍රධාන වශයෙන් දේශන දෙකක් පැවැත්වෙනවා. ඉතින් ඒ වගේම දැන් මේ කරන මේ සියල්ලම අවසන් කරාට පස්සේ තවත් කාරණා තවත් අපි අර කිව්වා යටිතල පහසුකම්. කියන්නේ මේකේ තිබුණා සනීප ආරක්ෂක පහසුකම් වල ප්‍රශ්න, වැසිකිලි තියෙනවා ඒවා හරියක් හරිය නඩත්තු වෙලා තිබුණේ නැහැ. ඒ වගේම ක්‍රීඩා උපකරණයක්වත් තිබුණේ නැහැ. අපි පාසලට යනකොට මේ ෆුට්බෝල් එකට වොලිබෝල් එකට එයාලා හුලං ගහන්නේ මේ ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරලා. ඒතකොට මෙන්න මේ වගේ තිබිච්ච කියන්නේ ඒ තියෙන පහසුකම් ටික කියන්නේ අපිට පුළුවන් විදිහට ලබා දීමත් කරනවා. ඒ වගේම දැන් මේක 15 වෙනිදා කරලා අපි නතර වෙන්නෙත් නැහැ. අපි කරපු වැඩේ හරිද කියලා බලන එක. කියන්නේ මේකෙන් ප්‍රතිඵලයක් තියෙනවද කියන කාරණාව අපි පසු විපරමක් කරනවා. මේක අපි මුලින් ඉඳලම කරේ පරිශනාත්මකව සහ න්‍යායාත්මකව මේ කියන කාරණා සියල්ලම සිද්ධ වෙන්නේ අර කිව්වාගෙන් පරිශනාත්මක මැදිහත් වීමකින් න්‍යායාත්මක කරුණු මත පදනම් වෙලා ඉඳලා ඒකට විශ්වවිද්‍යාලය පැත්තෙන් අපිට ඒකට අදාළ උපදෙස් සියල්ලම ලැබෙනවා. හොඳයි. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපිට මේ සසූර ව්‍යාපෘතිය ගැන තොරතුරු සඳහන් කරන්නට තියෙන්නේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි ඔබ වෙත යොමු වෙන්න කැමතියි. මම කැමතියි දැනගන්න මේ සසූර ව්‍යාපෘතිය සිසු අයිතියට පත් වෙන්නේ කවක්ද? ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි. අපි මේ සෙනසුරාදා අපි තමයි පාසලේ අපි පාසල් සිසුන් දැනුවත් කරන වැඩසටහන පවතින්නේ. නමුත් මේ කණ්ඩායම ශානක ඇතුළු පිරිස විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අමාලි උත්පලා නන්දසිරි අය මම හිතන්නේ මීට වසර 10කට කලින් ඉඳලා අධ්‍යයන අංශ අනිකුත් ආචාර්යවරු වගේම මහජන සම්බන්ධතාවේදී අපි පළවෙනි ඩිප්ලෝමා එක හක්නනකොටම මොකක්ද කරන්න ඕනේ කොහොමද මල නොතලා අරන් ගන්න බමරෙක් වගේ විවිධ මිනිසුන් කණ්ඩායම අපිත් එක්ක ඉන්න අයගේ සේවය අපි ගන්නේ ඒක තමයි මහජන සම්බන්ධතාවේදී අපි කරන්නේ. යාලා සතුටු කරමින් ආයතනයේ ප්‍රතිරූපේ සහ පිළිගැනීම
දරුවන් ආයතනයක් අපේ සමාජ ආයතනයක්. පාසල ආයතනයක් වගේම දරුවන් ආයතනයක් කොහොමද කියන කාරණය. එතකොට ඒදා අපි ඒ දවසේදී අපි දැනුවත් කිරීම වැඩසටහනක් මම ඩිජිටල් මාධ්‍ය සහ මානසික සෞඛ්‍ය කැලණි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකක අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මහත්මයා ළමයින්ගේ චර්යාවන් සහ සමාජයේ දැන් අම්මලා රට ගිහිල්ලා තාත්තලා මෙහිම මද්ද්‍රව්‍ය උදුර වැඩි බාල ගැබ් ගැනීම් දරුවන්ගේ වැඩි මේ මොකද්ද මේක පිළිබඳව සමාජ විද්‍යාත්මකව කතා කරලා දරුවන් සහ දෙමව්පියන් ගුරුවරුන් එකතු කරන අමාලි උත්පලානන්ද සිරි මහත්මිය මහජන සම්බන්ධ සහ මේ ව්‍යාපෘතියත් එක්ක දරුවෝ කොහොමද අපි ඉදිරියේදී මේ පාසල පමණක් නොවේ අපි ඉදිරියට වැඩසටහන් ගණනාවක් රට පුරා අපි දියත් කරනවා අපේ මේ අපේ සමාජ විද්‍යා පීඨයේ කැලණි විශ්වවිද්‍යාලයේ අපේ අංශයේ පාඨමාලා වැඩි සංවේදන ඩිප්ලෝමාව මහජන සම්බන්ධතාව ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා පශ්චාත් උපාධි ඩිප්ලෝමා මහජන සම්බන්ධතාව ජන සංවේදනයේ ශාස්ත්‍රපති සමාජ විද්‍යාපති දර්ශනපති ආචාර්ය ඉතින් මේ ඔක්කොගෙම අපි ජම් ප්‍රමාණයක් පොත්ගුල්ලෝ ඇති පොත්ගුල්ලෝගෙන් වැඩක් නැහැ. ඒ පොතේ දැනුම සමාජය වෙනස් කරන්න කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක. ඉතින් එදා සෙන්සුරාදා අපි කරලා ඉරිදත් තව වැඩ වගේක් කරලා අපි යනවා. ඉතින් මේට කලිනුත් හැම අසරකම මේට කලින් අපි රජරට වකුගඩු රෝගය පිළිබඳ දරුවන්ගේ ගැහැණු ළමයින්ගේ සනීප ආරක්ෂාව පිළිබඳ තව බොහෝ මේම වැඩසටහන් ගණනාවක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂම දේ තමයි අපි අතරම ලෝකේ කතා කරනවා මයින්ඩ්ෆුල් ජර්නලිසම්ස්. දැන් අපේ අදහනව වැඩිනේ. අදහන්නෙම අපිට කළ යුතු කාර්ය නොකර වෙනුවෙන් අපි පිටපනිනවා. දියුණු සමාජය ගත්තොත් මේ මොහොතේ මම මොකද්ද කරන්න ඕනේ? ජනමාධ්‍ය. දැන් මොකද්ද? ඉතින් ඒකට අධ්‍යාපනයෙන් අපි කල්පනා කරනවා මේ දරුවෝ විශේෂයෙන් ඔබ පිළිගනි. එන්නේ පාසල් දරුවෝ පාසල් යනවා අඩුයි නේද? ඒතර මානසික සෞඛ්‍ය වැඩි. දරා ගන්න බෑ ප්‍රත්‍යස්ථතාව නැහැ දරුවන්ට. පොඩි දෙයකිනුත් මේවා වෙනවා. දැන් ඔයාලා බලන්න කවුරුත් අහන්නේ නැහනේ. ඇයි මත්ද්‍රව්‍ය කාර්යයක් ඇවිල්ලා ජාලනකාරයේ දරුවෝ අල්ලගන්නේ? අන්න ඒකට ඕන විද්‍යාත්මක වාස්තවික. දැන් අපි තීන්දුව తీරන කරන අපගේ දරිද්‍රතාව කියලා කියන්නේ අපි තීන්දුව తీරණය කරන්නේ තවමත් ලොක්කාගේ බලයට යටත්. ඒක තමයි ගෝලීය උතුරෙන් අපි වෙනස් වෙන්නේ. වාස්තවිකව විද්‍යාත්මකව අපි බලනවා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කොහොමද? සමාජ විද්‍යාත්මකව මානව විද්‍යාත්මකව. අන්න ඒකදී කඳබඩ මහත තනතුර උගත්කම ඒව අදාළ නැහැ. දියුණු සමාජ වලින් අපි වෙනස් වෙන්න ඕනේ එතනට. තවම අපි තීන්දුව తీරණය කරන්නේ අරක. ඉතින් එතකොට මේ වැඩසටහනේදී අපි විශේෂයෙන් මේ පාසල් දරුවෝ ඔබ හිතනවාද දැන් ඉස්සර වගේ අරවා මේවා දීලා ඡන්දෙ ගන්න පුළුවන් කියලා? සීල් රෙදි බෙදලා හරි බයික් බෙදලා හරි මම හිතන්නේ වෙනස් වෙලා තියෙන වෙනස් වෙලා නේ ඩිජිටල් ඡන්ද වෝටින් බිහේවියර් එකේ. එහෙම මිනිස්සුන්ව සතුටු කරලා කණ්ඩ බොණ්ඩ දීලා බෑ. එහෙනම් අපි බුද්ධිවාදී ඔළුව ආමන්ත්‍රණය කරන තැනකට එන්න ඕනේ. ආයි ආදරයෙන් තමයි ඒක පටන් ගන්න. පෙරදිග දැනුම. ඉතින් ඒ නිසා ප්‍රඥාව ආනන්දේ මුසු කිරීම තමයි අපේ අධ්‍යයන අංශයේ පරමාර්ථය සඳහා තමයි මේ වැඩසටහන. හොඳයි. ඉතින් ඒ ආකාරයෙන් තමයි සසුබර ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු කියන්නට හැකියාවක් තියෙන. විශේෂයෙන්ම සඳහන් කරන ඕනි කාරණේ තමයි මනුස්ස අධ්‍යයන වේ සඳහා අනුග්‍රහකත්වය ලබා දීමක් සිදු වෙනවා. සමාවෙන්න අපි දෙරන්ට අපිට දෙරන් ගැන නොකිය බෑනේ. පොඩි විනාඩියක් ගන්නවා. මේක දැන් අපි ව්‍යාපෘතිය සඳහා මනුස්ස අධ්‍යයන විශේෂයෙන්ම ටීවී දෙරණ අපිට ලබා දෙන දායකත්වය පිළිබඳව මතක් කරනවා. මනුස්ස අධ්‍යයන තමයි මේ දායකත්වය ලබා දීලා ප්‍රධාන ශාලාවේ තීන්ත ටික ගා ගන්න. ඒ කියන්නේ ඒක නවීකරණය කරද්දී නවීන පන්නේ කියන්නේ ප්‍රධාන ශාලාවක විදිහට අපිට දෙන්න පුළුවන්කම ලැබෙන්නේ මනුස්ස අධ්‍යයන තමයි ප්‍රධාන දායකත්වයක් දෙනවා ඒ වෙනුවෙන් තින්ත ලබා දීම කරනවා. ඒ වගේම මේ දරුවන්ට ලොකු අවශ්‍යතාවක් තිබ්බා මේ ශබ්ද විකාශන යන්ත්‍රය. ඒකෙදිත් මේ නවීන පන්නේ ශබ්ද විකාශන යන්ත්‍රයක් නව ලෝකෙට ගැලපෙන ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලයක් ලබා දීමත් මනුස්ස අධ්‍යයන මැදිහත් වෙලා කරනවා. ඒක දෙරණට අපිට දෙරණ ගැන නොකිය බෑ. දෙරණ මේ ව්‍යාපෘතියේ දැවැන්ත දායකයෙක්. ඒ වගේම තව විශාල පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මේ හැම දිනාටම ස්තුතිවන්ත වෙන්න වෙලාවක් කරගන්නවා. හැමෝගෙම දායකත්වයෙන් වෙන්නේ අතර ප්‍රධානියෙක් දෙරණ. ගොඩක් ස්තුතියි දෙරණට. ඔව් ඒක මනවත් එකතු කරන්න ඕනේ. අපි දැන් කාල වේලාව ඉතාමත්ම සීමිත නිසා මාධ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා තමයි අපේ මාධ්‍ය අධ්‍යාපනය යන්නේ. මාධ්‍ය ආයතනවල හෝම් එක තමයි කැලණි විශ්වවිද්‍යාල ජන සංවේදන අංශය. ඒ මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. ඔබ ඒට අතින් අග්‍රගණ්‍ය දායකත්වයක් අපිට කරනවා. බොහොම ස්තුතියි දෙරණ මාධ්‍ය ජාලයට. ඉතින් මේ ව්‍යාපෘතියේ වටිනාකම දන්න නිසා තමයි අපිට වැටහෙන නිසා තමයි ඒ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ. ඒ වගේම මේ කතා බහට අද මේ අපේ අද දෙරණ මෝර්නින්ග්ස් ඉඩකඩ වෙන් කරේ. ඉතින් මේ සාකච්ඡාව සඳහා අද අපිත් එක්ක එකතු වුණු කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහත්මයාට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම සංනිවේදනය සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථී ශානික සඳරුවන් මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට.